අයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා ඔයාලව හංගුක් ලංකා කොරියන් කිචන් එකට අද දවසේ හදන්න යන්නේ බිබිම්පප් එකක්. ඉතින් ඉංග්‍රීසියෙන් කියන්නේ මේකට බිබිම්පප් කියලා. අපි කොරියන් වලින් කියන්නේ බිබිම්පප් කියලා. ඉතින් මේ වෙලෝලු වර්ග එකතු කරලා මේ විදිහට බිත්තර, කොචුජන්, චම්කිරම්, තලයට එකතු කරලා තල තෙල් තලයට එකතු කරලා ඒ වගේම මේ මුහුදු පාසි වලින් හදන මේ කිම්කාරු එකතු කරලා තමයි මේවා හදාගන්නේ. ඉතින් අවශ්‍ය කරන ද්‍රව්‍ය තමයි මේ ලුණු කොළ වගේ එකක් තියෙනවා. ඒක එකතු කරගන්න පුළුවන්. අතු එකතු කරගන්න පුළුවන්. සීකිම්චි එනිවිත් කොරියන් ස්පීනච් එක එකතු කරගන්න පුළුවන්. ඒ වගේම දම්පාට ගෝවා, කැරට්, අතු තව වර්ගයක් එකතු කරගත්තමත් තිබිච්ච නිසා ඒ වගේම මේ කුන්නා මුල් එක තෝසාරි මස් වර්ග වලින් ඕන මස් වර්ගයක් තෝරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට චම්චි එක උනත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ බිත්තරයක් මේ විදිහට හදාගත්තා. ඉතින් බත් එකතු කරගන්නවා මෙන්න මේ විදිහට බත් එක එකතු කරගෙන මේ එළවලු එකතු කරලා තමයි මේක අපි හදාගන්නේ. ඉස්සෙල්ලා මේ බත් ස්වල්පයක් අරගන්නවා. ඉතින් මේ එළවලු හැම එකක්ම විනාඩි 3ක් 2ක් මද උෂ්ණත්වයේ තඹ ගන්න ඕනේ. මේ කැරට් එක නම් මම අමුයෙන් ගත්තේ මම කැරට් අමුයෙන් කන්නාස නිසා. නැත්නම් මේක හරි විදිහට හදනවා නම් මේක තඹල තමයි ගන්න විනාඩි 2-3ක් යන්තම් මලබල වගේ ගන්නවා. ඉතින් මේ විදිහට මස් එකත් මම එහා මෙහා මේ විදිහට මේ කට් කරලා තඹ ගත්තා. තෙල් එකතු කරන්නේ නැතුව. ඉතින් ඊළඟට මම එකතු කරගන්නේ කැරට් ටික එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට කැරට් ස්වල්පයක්, අතු ස්වල්පයක්, අතු වර්ග දෙකේම ගත්තා මම. කුන්නාමුල්, කොසාරි, කුචු, සිකිම්චි, දම්පාට ගෝවා එක, හරක් මස් එක ඔන්න විදිහට එකතු කරලා දැන් මේකට මම බිත්තරයක් එකතු කරගන්නවා වෙන විදිහට. ඒ වගේම තලයට හොඳින් එකතු කරගන්නවා තලයට. ඊට පස්සේ මේ කොචුජන් එකතු කරගන්නවා. ඉතින් කොචුජන් ස්වල්පයක් එකතු කරගන්නේ. මේ විදිහට කොචුජන් ස්වල්පයක් එකතු කරගන්නවා. ඒ වගේම චම්කිරම් දැම්මම හරිම රසයි තල තෙල්. ඒ වගේම මේ විදිහට කිම් කාරු මුහුදු පාසි මොනවද එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා මේ. ඉතින් හරිම රසයි, හරිම ගුණදායකයි. හැම පෝෂ්‍ය පදාර්ථයක්ම මේක අඩංගුයි. ඉතින් ගොඩක් සැහැල්ලු ආහාරයක් උදේ දවල් ඕනම වෙලාවක ඔයාලට කන්න පුළුවන්. ඇත්තටම මේක හරිම සැහැල්ලු කෑමක් තමයි. ඉතින් ගොඩාක් ගුණදායකයි. ලොකු කුඩා හැමෝටම හොඳයි.